සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. RR News වලින් ඔබ දන්නවා අපි ඇවිල්ලා එක එක සංවර්ධන කටයුතු ඒ ප්‍රවෘත්තිම වටිනාකමක් තියෙන දේවල් තමයි අපි දෙන්නේ. වැදගත් දෙයක් දෙන්නේ. ඉතින් අද අපි ආවා හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුරුකොළ පැලැස්ස කියන ප්‍රදේශයට, විශේෂයෙන්ම කුසිකර්මක ප්‍රදේශයක් තමයි මේ ප්‍රදේශය. ඉතින් කුඹුරු විශේෂයෙන්ම වී වගාව තමයි වැඩිපුරම කරන්නේ. මේ අඟුරුකොළ පැලැස්ස කියන්නේ විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ ගොඩාක්ම මේ වැව් තියෙනවා. ඉතින් මේ විශේෂයෙන්ම කියන්න ඕන ගිය ආණ්ඩුවේ කුසිකර්ම ඇමතිවරයා වශයෙන් අමරවීර ඇමතුමා තමයි මේ ප්‍රදේශයේ මේ ඇමතිවරයා වශයෙන් හිටියේ. ඉතින් ඇත්තටම කනගාටුදායක දෙයක් තමයි කියන්න තියෙන්නේ. මේ අඟුරුකොළ පැලැස්සේ මේ පාරයිනේ අර පැත්තෙන් පේනවා ඇති ඔයගොල්ලොන්ට. අර පැත්තේ අලුත් පුරාණ විහාරස්ථානය තියෙනවා. ඒ වගේම මෙතනින් මිද්දෙනිය අඟුරුකොළ මිද්දෙනිය හුංගම මාර්ගය ඔබට පේනවා ඇති. ඉතින් මේ පාරයිනේ තියෙන ලස්සන, ඉතාම ලස්සන තැනක් තමයි මේ තැන. මේ අලුත් වැව, ඒ කියන්නේ අලුත් වැව කියන මේ වැව තමයි මේ වැවට අපි ඇවිල්ලින් මේ වැවේ ඉන්නේ. අපි බැහැලා මේ වැව සම්පූර්ණ ගොඩ වෙලා තියෙන්නේ. අපිට මතකයි දැනට අවුරුදු 10කට විතර කලින්, 10කට 15කට විතර කලින් මේ වැව සුද්ධ කරනවා කියලා වැව සුද්ධ කරන ව්‍යාපෘතිකුත් ගෙනාවා. ඉතින් අර පහළ තිබිච්ච ඒ පස් ටික, පහළ තිබිච්ච ඒ රොඩු ටික ඔක්කොම ගෙනල්ලා මේ මුදුනට තමයි තල්ලු කරලා තියෙන්නේ. මේ තල්ලු කරපු අර කඳු ගැට්ට ඔබට පේනවා ඇති. ඒ තල්ලු කරලා දාලා තියෙනවා. ඒ කස් කරෙත් මොකක්වත් නැහැ. ඉන් පස්සේ කිසිම සංවර්ධනයක් මොකක්වත් වෙලා නැහැ. ඉතින් මේ කුසිකර්ම කටයුතු වලට පවා දැඩි බාධාවක් තියෙනවා. මේ වැව පොඩ්ඩක් වැස්ස ගමන් උතුරලා යනවා. එච්චරයි. ඒ කියන්නේ වැව සම්පූර්ණ ගොඩ වෙලා තියෙන්නේ. ඉතින් මේ බලධාරීන්ට අපිට කියන්න තියෙන්නේ මේ ලස්සන ඉතාම සුන්දර තරම් මෙතන පාරයිනේ, සංචාරක ආකර්ෂණයක් පවා ලැබෙන තරම් මෙතන ලස්සනට හැදුවොත්. ඉතින් මේ විශාල වැවක් මේක සම්පූර්ණ ගොඩ වෙලා තියෙන්නේ. හරක් ලගිනෝ, හරක් කනවා, එච්චරයි සම්පූර්ණ ගොඩ වෙලා තියෙන්නේ. වතුර නැහැ. වතුර පොඩ්ඩමයි තියෙන්නේ. ඉතින් මේ වැව ඉතාම ඉක්මනින් මේ රජයෙන් හරි අපි කියන්නේ බලධාරීන්ට මේ සුන්දර ලස්සන තැන මේ වැව ගොඩ දාලා, මේ අලුත් පන්සලත් මෙතන තියෙනවා. ඉතින් මේ වැව ගොඩ දාලා දෙන්නේ කියලා තමයි මේ විශේෂයෙන් කියන්න ඕන. මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මම කිහිප තැනක සංචාරය කරා. ඇත්තටම මේ වැව් ඉතාම වැඩිපුරම වැව් සංඛ්‍යාවක් ගොඩ වෙලා තියෙන්නේ. ඉතින් මේ අපි ඉන්නේ අලුත් වැවට අඟුරුකොළ පැලැස්සේ. ඉතින් මෙතන මේ වැව සාදලා දෙන්නේ කියලා තමයි ඉල්ලීම් කරන්නේ. තියෙන්නේ දන්දෙනිකම වැව. අඟුරුකොළ පැලැස්ස දන්දෙනිකම කියන වැව තමයි මේ තියෙන්නේ. මේක සම්පූර්ණ ගොඩ වෙලා තියෙන්නේ. අර එහා ඉඳලා සම්පූර්ණ ගොඩ වෙලා තියෙන්නේ. අර ඈත මීහරක් ඉන්නේ, එතනින් පහළ ඉඳලා වැව තියෙන්නේ. සම්පූර්ණ ගොඩ වෙලා තියෙන්නේ. අඟුරුකොළ පැලැස්ස මිද්දෙනිය මාර්ගයේ ඉඳලා මීටර් 50ක් විතර ඇතුලේ තමයි මේක තියෙන්නේ. සම්පූර්ණ ගොඩ වෙලා තියෙන්නේ. මේ ඉතාලම ලස්සන තැනක් ඉතින් ඇත්තටම හොඳ උලගක් එහෙම තියෙනවා. මේකත් ගොඩ වෙලා මේ අඟුරුකොළ පැලැස්සේ ඒරියා එකේම වැව් ටික ගොඩ වෙලා තියෙන්නේ. මේ තියෙන කුඹුරු යාය. තියෙන්නේ අඟුරුකොළ පැලැස්ස දෙබොක්කාව වැව. මේකත් මේ ගොඩ වෙලා තියෙන සම්පූර්ණ මේ අර ඈත එහා පැත්තේ එහා කණ්ඩිය තියෙන්නේ. පැත්තට අපි යන්න ගියේ නැහැ. මේකත් සම්පූර්ණ ගොඩ වෙලා තියෙන්නේ. සංවර්ධනය කළ යුතු වැවක් තමයි මේක. මේ තියෙන්නේ අඟුරුකොළ පැලැස්ස. මේකත් මේ දෙබොක්කාවම තමයි. මේ අඟුරුකොළ පැලැස්ස දෙබොක්කාව ටවුන් එකේ මේක තියෙන්නේ. ඒ කියන්නේ දෙබොක්කාව වීරකැටිය පාරේ තමයි මේ වැව තියෙන්නේ. මේකත් සම්පූර්ණ මේ ටිකේ ටන් ටිකක් වතුර තියෙනවා. අර උඩා සම්පූර්ණ ගොඩ වෙලා තියෙන්නේ. ඈතයි කොහොම ගොඩ වෙලා තියෙන්නේ. මේකත් මේ පාරයිනේ හොඳ ලස්සන තැනක තියෙන වැවක් මේක. මේ වැව සාදලා දෙන්නේ කියලා තමයි ඉල්ලීම් කරන්නේ. ඉතින් සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.